තෙරුවන් සරණයි පින්වත්නි. අද අපි කතා කරන්නේ මේ පංචශීලය. එක පදයක් ආරක්ෂා කරලා පංචශීලය ආරක්ෂා කරගන්න පිළිවෙල තමයි අද කතා කරන්නේ. අද බොහෝ දෙනෙක් මේ පංචශීලය ආරක්ෂා කරනවා කියුවට මේ පංචශීලය ආරක්ෂා වෙන්නේ නැහැ. ඉතින් මේ පංචශීලය කැඩෙනවා කොහොම කරත්. නමුත් මේ සිල්පද පහක් ආරක්ෂා කරනවට වැඩිය මේ ධර්මය අවබෝධ වෙච්ච පිරිසට ඒ පිරිස දන්න දෙයක් තමයි මේ එක පදයක් ආරක්ෂා කරත් මේ සිල්පද පහම ආරක්ෂා වෙනවා කියන එක. ඒ පිළිබඳව තමයි අද විග්‍රහය කරන්නේ. පින්වත්නි, ඔබ මුලින්ම හිතන්නකෝ. එතකොට ඒකේ අදින්නාදාන මොනවා මුල් කරගෙනද වෙන්නේ? අදින්නාදාන කියන පාප කර්මය පව සිද්ධ වෙන්නේ කය මුල් කරගෙන. එතකොට ඒකට හිතත් මුල් වෙනවා. ඇසත් මුල් වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න මේ කියන දේ. ඔබ යම්කිසි කෙනෙක්ගේ වටිනා කියන දෙයක් දකිනවා. දැකිච්ච ගමන් ඒකට ඔබ ආසාවක් හිතලා ඒක ගන්න ඔබ සිතිවිල්ලක් හදා ගන්නවා. ඊට පස්සේ ඔබ ඒක ගන්නවා. එතකොට ඇසයි සිතයි කයයි මෙහෙवला ඔබ ඒ හොරකම කරනවා. හොඳට අහගන්න මේක. ඊළඟට ප්‍රාණඝාතය. ඔබගේ ඇසට දකින්නවා අපි හිමු උදාහරණයක් සුනකෙක්. දැකලා වෙලා ඒක ඔබේ මිදුලට එනවා, ඇවිල්ලා කැත කරනවා. දැන් ඔබ ඇහෙන් දැක්ක සුනකයා එනවා. ඒකම ඔබට සිතිවිල්ලක් ගොඩ නැගෙන මූ දැන් මේකේ මිදුලේ කැත කරනවා. ඔබ පොල්ලක් අරගෙන ගහනවා, ගහපු පාර මේක මැරෙනවා. දැන් මොකද්ද පින්වත්නි මෙතන මුල් උනේ? ඔබේ ඇස මුල් වුණා, ඔබේ සිත මුල් වුණා, ඔබේ කය මුල් වුණා. ඊළඟට මත්පැන් බොන්න එනවා සිතවිල්ල. මෙතනදී ඔබට සිතවිල්ල ඇවිල්ලා ඔබ කය මෙහෙवला ගිහිල්ලා ඒ මත්පැන් අරගෙන බොනවා. එතකොට මෙතන ඒ ස්ථානෙට යන්න මගතොට බලන්න S2 ඔබට අවශ්‍ය වෙනවා. ඔබ මෙතනදී S2 භාවිතා කරා, සිත භාවිතා කරා, කය භාවිතා කරා. එතකොට ඊළඟට ඔබ අනුන්ට විරුද්ධව කේලම් කියනවා. ඊට පස්සේ බානිනවා. නොයෙකුත් දේවල් කරනවා, හිංසා කරනවා, පීඩා කරනවා. දැන් මේ මෙතනදිත් ඔබ S2කින් බලලා හිතෙන් හිතලා කය මුල් කරගෙන තමයි මේ ටික කරන්නේ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. එතකොට කාමයේ වරදවා හැසිරීම. මේ කාමයේ වරදවා හැසිරීම කිව්වහම මේ ගොඩක් දෙනෙක් හිතේ තියන් ඉන්නවා පින්වත්නි මේ ගෑනු මිනිස්සු වැරදි විදියට හැසිරෙන එක තමයි මේ කාමයේ වරදවා හැසිරීම කියලා කියන්නේ කියලා. ඒක නෙමෙයි. මේකේ පදේ ගන්නකො පින්වත්නි. කාමේසු මිච්ඡා චාරා. ඒ කියන්නේ මොකද්ද? කාමය කියන්නේ කැමැත්ත. එතකොට මිච්ඡා කියන්නේ වැරදි. එතකොට කාමයේ වැරදි, චාරය කියන්නේ සැරිසරනවා, හැසිරෙනවා. ඒ කියන්නේ කැමැත්ත වැරදි විදියට හසුරවනවා කියන එක තමයි කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේ. පැහැදිලි වෙන්න ඕනේ. එතකොට මොකද්ද මේ වැරදි විදියට හසුරවන්නේ? දැන් ගොඩක් දෙනෙක් හිතේ තියන් ඉන්නේ කාමේසු මිච්ඡාචාරා කිව්වහම පින්වත්නි මේ ගෑනු මිනිස්සු වැරදි විදියට හැසිරෙන එක ආශ්‍රය කරන එක කියලා. නෑ, ඒක එකක් විතරයි. පින්වත්නි මේ ඇස දැන් මම මුලින් ඉඳලා කියාගෙන ආවේ ඒකයි ඔබට තේරෙන්නේ. දැන් තේරෙන්න ඕනේ. ඇස
කන, නාසය, දිව, ශරීරයේ මනස කියන සය ඉන්ද්‍රිය වැරදි විදියට හසුරුවනවා. ඒකයි අර මිච්ඡාචාර කියලා කියන්නේ. වැරදි විදියට හසුරුවනවා. ඇස වැරදි විදියට හසුරුවනවා. කන වැරදි විදියට හසුරුවනවා. නාසය, දිව, ශරීරය, සිත මේ සියල්ලම වැරදි විදියට හසුරුවනවා. මෙන්න මේකට කාමේසු මිච්ඡාචාරා කියලා කියනවා. එතකොට ඔබට දැන් මම මුලින් කියගෙන ආවා වගේ මේ ඇතයි සිතයි කයයි වැරදි විදියට හැසිරෙපු හින්දා නේද අර පද ටික සේරම කැඩුනේ. එහෙනම් අපි ආරසා කරන්න ඕන පදේ මොකද්ද? කාමේසු මිච්ඡාචාරා කියන පදේ තමයි අපි ආරසා කරන්න ඕනේ. මේ කාමේසු මිච්ඡාචාරා කියන පදේ හරියට කෙනෙක් හරියට නිවැරදිව ආරසා කරනවා නම් මුළු පංචශීලයෙන්ම පින්වත්නි ආරක්ෂා වෙනවා. මේවා ධර්මයේ අවබෝධ වෙච්ච කෙනෙකුට අහුවෙන ක්‍රමවේදයක්. ඉතින් මේක ලේසියෙන්ම පහසුවෙන්ම කරන්න පුළුවන්. ඒකට තමන්ගේ ඇහැ ගැන, කන ගැන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ සයින්ද්‍රිය ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. අවබෝධයෙන් ඉඳලා තමන්ට ඒ ඇසෙන් වැරදි විදියට වෙන වැරදි වළක්වා ගන්න පුළුවන්. කනෙන් නාසයෙන් වෙන වැරදි වළක්වා ගන්න පුළුවන්. සිතෙන් සිතුවිලි වැරදි විදියට භාවිතා වෙන එක නවත්ත ගන්න පුළුවන්. එතකොට මේ පංචශීලයේම පින්වත්නි ආරක්ෂා වෙනවා. මේක ඊටා නිවැරදි පහසු ක්‍රමවේදයක්. මේක ලේසියෙන්ම පද පහක ආරක්ෂා කරන්න දඟලනවට වැඩිය මෙන්න මේ කාමේසු මිච්ඡාචාරා කියන එක හරියට සතියෙන් ඉඳලා සිහියෙන් ඉඳලා හරියට ක්‍රියාවේ යෙදුවොත් ඔබට පංචශීලයේ ආරක්ෂා කරගන්න කෙනෙක් හැටියට කටයුතු කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකට සම්මා සතිය තියෙන්න ඕනේ. ඒක සතිය නැත්තම් කරන්න අමාරුයි. මොකද ඇහැට දකින දේ පස්සේ දිව්වොත්, කනට ඇහෙන ශබ්ද දේ පස්සේ දිව්වොත්, නාසයට දැනෙන ගඳ සුවඳ පස්සේ දිව්වොත්, ඒ වගේම දිවට දැනෙන රසය පස්සේ දිව්වොත්, හිතට එන සිතුවිල්ල පාසා දිව්වොත්, ඒ සියල්ලටම අනුව කය මෙහෙව්වොත් අනිවාර්යයෙන්ම පාප කර්මයන් සිද්ධ වෙනවාම තමයි. ඒක වළක්වන්න බෑ. ඒ නිසා පැහැදිලිව දැනගන්න, හොඳ අවබෝධයෙන් අහන්න දෙතුන් සැරයක් අහලා ඉවරලා මේ සයේන්ද්‍රිය සංවර කර ගැනීමෙන් පංචශීලයේ ආරක්ෂා කරගන්න ලේසි පහසුයි කියන එක තමයි අපේ අවබෝධයට සාපේක්ෂව අපි විග්‍රහයක් හැටියට ඉදිරිපත් කරිය. හොඳයි, තෙරුවන් සරණයි.